හෙලෝ මොකද වෙන්නේ ඉතින් මචං මේ මම ඔයාලා කැඩේ වත්ත වටේ පොඩ්ඩක් ඇවිදිනවා මචං පරණ සැමන් ටින්නක් සෙට් වුණා මට ඊට පස්සේ මචං අපි පොඩි කාලේ මචං අපේ සීයා කියලා දෙලා තිනවා මචං මේ ඔය සැමන් ටින් එකකින් මචං මේ රිලව් එලවන්න මචං රිලව් එලවන්න පොඩි ගැජට් එකක් හදන විදිය මම ඒක කියලා දෙන්නම් මචං උඹලට මේ ඉතින් මම මේ රිලව් මචං දුවන්නේ මචං ඒ සද්දෙන මචං රිලව් දුවන්නේ මචං හිමින් නෙමෙයි කඩාගෙන දුවන්නේ ඉන්නේ පැත්ත පළාතේව මේ ඉතින් මං හදන විදිය පොඩ්ඩක් කියන්නම් මචං ඉතින් අපි වීඩියෝ එක ගිහලා බලමු මොකද වෙන්නේ කියලා ඉතින් channel එකට පොඩ්ඩක් subscribe කරලා දාලා මචං උඹලගේ අදහසුත් රිලව් එහෙම දිව්වාද මොකද උනේ කියලා මචං කමෙන්ට් එකකුත් දාපන් මචං මේ තියෙන්නේ සැමන් ටින් එක ඉතින් මචං මේක අපරාධනේ නේ විසික් කරලා දාලා තියෙන්නේ පොඩක් පරණ ටින් එකක් මචං අවුලන්නේ අපි සෝදලා මේක සීන් එක හදන විදිය බලමු දෙයක් කරන්න නෑ මචං මෙන්න මේ ඇනෙන් මෙන්න මේක මචං මේ එක හිලක් විද ගන්න තියෙන්නේ මචං මෙන්න මේ නූල මේ පේනවා ඇති මෙන්න මේ නූල දා ගන්න මචං ඉතින් අපි විදගෙන බලමු මොකද තත්ත්වය කියලා ඊළඟ විදුණා මචං මේ තියෙන්නේ මේ ගණිතයක් විදුණාම ඇති මචං ලණුව දාගන්න වැඩි දෙයක් කරන්න නෑ මචං මෙන්න මේ විදිහට පොඩ්ඩක් මචං දාගන්න ලේසි කැමති නම් මේ නූල මචං ලිහිනවා ඒකයි කේස් එක වෙලා තියෙන්නේ මම පොඩ්ඩක් දාගත්තා නම් ඇති බං ඊටු ටික මචං මෙහෙන් ගන්න පුළුවන් අත දාලා ෂේප් එකට නූල ගන්න පුළුවන් අන්න එහෙම ගත්තා මචං ඊට පස්සේ මෙතනින් වගේ ඔන්නෝම ගැටයක් දාගත්තා අර ලිහිච්ච හින්දා බං පොඩ්ඩක් ලොකු දෙයක් දාගන්න මචං මොකටද හොඳයි නේ උඩනේ ඒ නිසා ඊට පස්සේ මචං සාමාන්‍ය මෙන්න මේ වගේ දුරක් තියලා ඔන්න ඔය ගන්න වගේ දුරක් තියලා මම මේක කපා ගන්නම් ෆෝන් එක කකුලේ තියන් ඉන්න එකයි සීන් එක මම හරියට කපාගෙන මචං එහෙම මේ පැත්තේ නම් පොඩි ගැටයක් දාගන්න මචං සාමාන්‍යයෙන් අර හිලෙන් බයින් නැති වෙන්නම ගැටයක් තෙත්ම නම් ඇති ඔන්න ගැටේ මෙන්න මෙතනින් සෙට්ලා දින පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මචං නූල දාලා ඊට පස්සේ මචං අපි කරන්න ඕනේ මෙන්න මේ නූල මචං පොඩ පොඟව ගන්න ඕනේ මෙන්න මේ නූල වතුර එකට වගේ මම මේ පරණ වතුරයක් ගත්තා මචං පරණ විදුරුවකට අරගෙන මචං ඔන්න චුට්ටක් පොඟව ගන්නවා මචං ඊපස්සේ මෙන්න හොඳට මේක මචං මේ වතුර ගෑවෙන්න පොඟවගෙන මෙන්න තියලා මචං මෙන්න මේ තියලා අත බුරුල් කරලා මචං මෙහෙම අදින්න ඕනේ අත බුරුල් කරලා මෙහෙම අදින්න ඕනේ අත බුරුල් කරලා ඇද්දාම මචං මේකේ අත බුරුල් කරලා ඇද්දලා පස්සේ සද්ද එනවා මචං ඉතින් මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට දීලා guys අත සාමාන්‍යයෙන් බුරුල් කරලා මෙන්න මේ ඇද්දාම සද්ද එනවා මචං කටින් නෙමෙයි අත බුරුල් කරලා මෙන්න මචං බඩු ඉන්නවා වෙලාව හොඳයි මචං උන්ගේ ඉතින් අපි අදලා බලමු මොකද වෙන්නේ කියලා අම්මා මචං එකපාරයි දෙපාරයි යද්දී දීවා කියන්නේ මචං රිලව් දිවිල්ලක් පැත්ත පලාදේ නෑ පේනවා ඇති ගස් කැලේ කඩාගෙන දුවනවා මචං මාර බයක් තියෙනවා මචං නූල හැම වෙලාවෙම පොඟවන්න ඕනේ නෑ මචං ඒ කියන්නේ දැන් දවල්ට උදේට ආවගේ පංගෝ ඊට පස්සේ දැන් ආයෙ දවල්ට රිලව් එවෙලා මචං එහෙම කරනවා නම් ආයෙ පොඟවුවට කවුලන්නේ නෑ මචං ඉතින් guys මෙන්න මේ ගැජට් එකකින් දෙකක් ඇද්ද කියන්නේ රිලව් මචං පැත්ත පලාතිවත් නෑ කිසිම සතයක්වත් ඉදන් වෙන්නේ නෑ මචං ගෙදර හදන සැමන් එකක් වුණත් ඒකේ ටින් එක වුණත් ප්‍රශ්නයක් නෑ මචං
කැලේක තියෙන ටින් එකේ තමයි මමත් මේ හැදුවේ. ඉතින් මේ අපිට වැඩි දේවල් ගන්න ඕනේ. රජින්න වලට අනම්මනම් වැඩි ඉතින් වියදම් කරන සල්ලි අපරාදේ. නූල් කෑල්ලයි මේකයි විතරයි මචං ඕනි වෙන්නේ. ඇණයක් තිබ්බ හො නැත්නම් මොකෙන් හරි කමන්නේ විද ගන්න පුළුවන් මේක. එච්චරයි මචං ගන්න දෙන්නේ. ඉතින් මචං ගිහින් එන්නම්.